අපි අද කතා කරන්න සූදානම් වෙන්නේ ලංකාවේ ගොඩක් දෙනෙක් ගණු දෙනු කරන බැංකුවක් වෙන සම්පත් බැංකුවේ ෆික්ස් ඩිපොසිට් රේට් එක. ඉතින් අපි බලමු කොහොමද 2026දී සම්පත් බැංකුවේ ෆික්ස් ඩිපොසිට් රේට්ස් කොහොම වෙලාද කියලා. ඉතින් ඔයගොල්ලන්ට මෙතනින් බලා ගන්න පුළුවන් ෆික්ස් ඩිපොසිට් රේට් එක 1 month වලට 6.5ක වගේ පොලි ප්‍රතිශතයක් තමයි අපිට ලබා දෙන්නේ. ඉතින් මෙතනදී විශේෂ දෙයක් බලන්න පුළුවන් නෝමල් ෆික්ස් ඩිපොසිට් වලදී ඉන්ට්‍රස්ට් එක මන්ත්ලි ඕගොල්ලන්ට ගන්න හම්බෙන්නේ ඔයගොල්ලෝ අවුරුද්දකට දැම්මේ නැත්තම්. ඉතින් අපි බලමු පිළිවෙලින් මාස දෙකට 7ක් දවස් 75 විශේෂ FD එකක් තියෙන එක 7.5ක් වෙනවා. ඒ වගේම මාස 3ට 7ක් දවස් 100ට 8ක් මාස 4ට 7.5ක්. ඉතින් මාස 4ක් දානකොට දවස් 100 දාන එක වාසියක් ඕගොල්ලන්ට ලැබෙනවා. ඉතින් මාස 6ට 7.5ක් දවස් 200ට 8ක් මාස 4ට 7ක් දවස් 300ට 8.5ක් මාස 12ට 7.5ක්. ඒ වගේම ඔයා මන්ත්ලි ලබා ගන්න ඕන ඉන්ට්‍රස්ට් රේට් එක 7.25ක් ලැබෙනවා. ඉතින් මාස 13ට 7.75යි දවස් 400ට 9යි මේ විදිහට ඔයගොල්ලන්ට බලාගෙන ගිය වහම පේනවා මාස 15ට 8.5ක් මාස 24ට එහෙම නැත්නම් අවුරුදු දෙකකට 9.75ක් මාස 36ට 10ක් වගේ පොලි ප්‍රතිශතයක් ඔයාට ලැබෙනවා. ඉතින් මාස 48ට 10යි මාස 60ට 11ක වගේ පොලි ප්‍රතිශතයක් තමයි සම්පත් බැංකුවේ මේ දිනවලදී ඔයගොල්ලන්ට ලැබෙන පොලි ප්‍රතිශතයන්. ඉතින් අද කතා කරේ අපි සම්පත් බැංකුවේ ෆික්ස් ඩිපොසිට් රේට් එක. ඉතින් ඔයගොල්ලන්ට ඉදිරියේදී අවශ්‍ය වෙන බැංකුව ඔයගොල්ලෝ වැඩිම ගණන් කරන බැංකුවත් මොකද්ද කියලා පල්ලෙන් කමෙන්ට් කරන්න. ඉතින් සම්පත් බැංකුවේ ෆික්ස් ඩිපොසිට් රේට්ස් මෙන්න මේ විදිහට තමයි දැන් තියෙන්නේ. ඉතින් තවත් මේ වගේ වීඩියෝ එකකින් ඉක්මනට හම්බෙමු. කියලා න ජය වේවා.